මෙතුම අපේ විචරංග මෙතුමාට ප්‍රාර්ථනාවක් කරාදී පවුලේ ශ්‍රමදම ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණුවට ඒකේ භාගයයි ඉතුරු භාගය බිඳුනම පාට 3ක් විතර තමයි චෛත්‍යය. ඒ තොරණ පාරණයි තොරණ ගොඩක් ආරම්භයෙන් තසුචාන නිධාන වූ අපමහා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහෙර වැඩ වාසය කරන කාලයේ එහි වැඩ සිටියා අඩු වයසින් මහණ වූ භික්ෂුණීන් වහන්සේ නමක්. ප්‍රථමයෙන් කුලදුවක් වූ ඇය ගිහිගෙයි විසීමෙහි ආදීනව දැක පැවිදි වීමට තීරණය කළා. දින අනෙක් භික්ෂුණීන් සමග බණ ඇසීම පිණිස දෙව්රම් වෙහෙර කරා ඇය ගමන් ගත්තා. ධර්ම මණ්ඩල සමන්ත පනතින බව තමයි පිට මේ මෙතියන් प्रार्थना एकत्र करना නොසිටියාට අද ළඟ තාපුටයි මගේ පන නොසිටියාට අද ළඟ තාපුටයි මගේ පන ජීවත් ජීවෝයක් ආදරයෙන් අම්මට සමාජයක් කිරණ වගේ කැයුණා මතිලු පියාට අහස උසට ආදරයක් තිබුණට තම හිත යට ඒසෙලි හස පෙන්නුවේ අම්මා වගේ දරුවට මුසිතියාට අද ළඟ තාපි ඔබ සැමට භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ලොවරුම ලැබෙනවා. ධර්මයේ තුල ඇසිරෙන කෙනෙකුට වරදක් කරන්නට බෑ. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකින්නවා. සීලය දරාගෙන එක තැනක පුංචි වරදක් වුණා කියලා සමස්ත සංඝ සභාවටම සංඝ ප්‍රජාවටම දොස් දෙකීමේ වැරදි. ඒ මොනේ සාලිය. මිනිස් සමාජයේ වැරදි කරන අපි කොච්චර ඉන්නවද? ඒ නිසා මතක තබා ගන්න ඕනේ ඔයාගේ ගෙදර කෙනෙක් යද්දි වරදක් වුණාම ඔයාගේ පරම්පරාවටම දොස් දෙකීම වැරදි. ඒ වරද කරපු කෙනාට දඬුවම් දීම හෝ වරද නිවැරදි කිරීම අප සතු යුතුයකමක් වගකීමක්. ඉතින් සාලිය බණ්ඩාරමේ මගේ අපේ තිබෙනවා මෙන්න මේව කාරණාවක් ලියලා සාලියට හොඳට මතකයි සුනිල් ආනන්ද ගිතානගේ දරු හිටපු නාගරික මන්ත්‍රීතුමා නේ රූප ශිල්පීන් අතද ඒවා සමානවම අපගේ ගෞරවාදරය පුද කර සිටිනවා. හොඳයි එසේනම් අපි
මම 16කට පාස් කරනවා